සස්ටේනබල් පැත්තට යන්නේ කොහොමද කියලා රිසර්ච් එකක් කරනකොට අපිට රිසර්ච් එකේ ප්‍රතිඵල වලට ආවේ මෙන්න මේක තමයි ඔයාලට ඉස්සරහ අවුරුදු 10ට හොඳම සොලියුෂන් එකක් හැටියට දැන්ට ලංකාවේ තියෙන්නේ කියලා. අපිට උවමනාවක් තිබ්බා අපේ ෆ්ලීට් එකට ඉලෙක්ට්‍රික් වාහන එකතු කරගන්න. මොකද අපි ගොඩක් වෙලාවට සස්ටේනබල් ටුවරිසම් පැත්ත ප්‍රොමෝට් කරනවා අපි කම්පැනි එකක් විදියට. ත්‍රිරෝදයේ ඇත්තටම ගන්න යද්දී සාමාන්‍ය රථයක් ත්‍රිරෝද රථයක් කියලා මම හිතුවේ. රයිඩ් එකක් ගිහිල්ලා බලද්දී සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ කාර් රථයක තියෙන සපහසු තියෙනවා. අනිත් ත්‍රී වීල් එකකට යනවට වැඩිය මේකේ ගොඩක් ඉඩ තියෙනවා. මට ඕන විදිහට යන්න පුළුවන්. අනිත් එක හරි පහසුයි. ඒකයි අනිත් එක වේගය සාමාන්‍යයෙන් ස්පෝර්ට් මෝඩ් එකේ වගේ යනකොට අපිට පැයට කිලෝමීටර් 70ක් වගේ වේගෙන් යන්න පුළුවන්. ටර් ඩ්‍රයිවිං තරම් යන්න පුළුවන් තරමට වගේ අර ඩීසන්ට් එහෙම තියෙනවා. ලංකාව වගේ රටකට ගොඩක් EV කියන එක ගොඩක් අයිඩියල් කියලා මට හිතෙනවා. මොකද ලොකු පරාසයක අපි ගමන් කරන්නේ සාමාන්‍යයෙන් උඩරිම කිලෝමීටර් 400ක වගේ රේන්ජ් එක තමයි අපි උඩරිම ගියොත් යන්න වෙන්නේ. අපි ට්‍රිප් එකක් වගේ ගියත් fits in where we want to use Sri Lankan companies and services because that's part of the big sustainability program that we want to be part of. රෝගී වගවානුවේ තිබිච්ච පෙට්‍රල් ප්‍රශ්නත් එක මම පොලිමේ ඉඳලා තියෙනවා පැය 24ක්. ඉතින් මට ඒ වෙලේ තමයි හිතුනේ මේ වගේ වෙන විකල්පයකට යන්න ඕනේ කියලා. ඒම කල්පනා කර ඉන්නකොට තමයි මට මේක ගැන විස්තර දැනගන්න හම්බුනේ.